ඔයාලට කොහොමද ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉතින් මගේ channel එකට එකතු වෙච්ච හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අදත් ඉතින් පුංචි වීඩියෝ එකක් අරගෙන ආවේ. අද හදන්නෙත් ඉතින් රස බීමක් මොනවද කියලා බලමුද එහෙනම්. අද හදන්නේ ඉතින් කරපිංච කැඳ. මෙන්න මේ විදිහට කරපිංච ඉත්තක් මම කඩාගෙන ආවා. ටිකක් වැඩිපුර අරන් ආවා ගෙදරටයි කැඳ හදන්නයි කියලා. කරපිංච කියන්නේ ඉතින් කොච්චර ගුණ දෙයක්ද කියලා ඔයගොල්ලෝ දන්නවද? මේක ගොඩාක් ඖෂධීය ගුණ තියෙනවා. ගොඩක් කොලෙස්ටරෝල් තියෙන අයට මේක සෑහෙන ගුණයි. කැඳ ඇඳලා බොනවට වැඩිය මේක ගලේ අඹරලා අර ගුලියක් විදිහට හදාගෙන ටිකෙන් ටික කන්න කියලාත් කියනවා මම අහලා තියෙනවා. ඒ වගේම මේකේ ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙනවා. යකඩ ගතිය බහුලයි. ඒ නිසා මේක ඇත්තටම ගොඩාක් ගුණ දෙයක්. ඉතින් මේකේ මුලින්ම කරන්නේ මේ විදිහට ඉති ටිකේ සත්තු එහෙම ඉන්නවද කියලා බලලා හොඳට සෝද ගන්න ඕනේ. සමහර වෙලාවට පුස් බැඳිච්ච කරපිංචාතුත් තියෙනවා. ඒ නිසා ඉතින් හොඳට බලලා ඉවර වෙලා තමයි සෝද ගන්න ඕනේ. ඉතුරු ටික මම අයින් කරලා මේ ටික සෝදන්න දාන්න කලින් උදේ ඉුවේ කැකුළු බත් ඒ නිසා කැකුළු බත් ටිකක් ලිපේ තියෙනවා. කැඳ එක හදා ගන්න ඕනේ. එතකොට ලේසි ඉක්මනට හදා ගන්න පුළුවන්. නැත්නම් හාල් තිබ්බොත් තව ටිකක් වෙලා වැඩි වෙනවා. ඊට පස්සේ මම කරන්නේ මේ ඉති දෙකට තුනට කඩලා ඉවර වෙලා බ්ලෙන්ඩර් කරගන්න. බ්ලෙන්ඩර් කරගත්තී අනිවාර්යයෙන්ම පොල් ටිකක් එකතු කරන්න. මොකද මේවා කෙටුවට පස්සේ මේවා තියෙන කහට ගතිය එනවා. එතකොට තිත්තයි කැඳේ. ඒ නිසා මම කරන්නේ පොල් ටිකකුත් එකතු කරලා තමයි මේ විදිහට බ්ලෙන්ඩර් කරගන්නේ. ඉතින් ඊයේ පොල් ගාද්දී වෙලිච්ච පොල් ගෙඩියන් නිසා පොල් කටුවෙන් ගැලවුණා. ඉතින් ඒ ටිකත් චූටියට කඩලා දැම්මම ඒ ටිකත් එක්කම බ්ලෙන්ඩර් වෙනවා. එතකොට දැන් කැඳේකේ තියෙන අර කහට ගතිය අඩු වෙනවා. මුලින්ම වතුර ටිකක් දාලා තමයි බ්ලෙන්ඩර් කරගන්නේ. මදි වුණොත් ඉතුරු ටික එකතු කරගන්නවා. එහෙම නැතුව වැඩි වතුර දාගත්තාම කැඳ එකත් රස නැතුව යනවනේ. ඔය විදිහට දෙපාරකට මම වතුර දාලා ඉවර වෙලා කැඳ ටික බ්ලෙන්ඩර් කරගත්තා. ඊට පස්සේ හොඳට පෙරා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඉතින් ගොඩාක් හදන්නේ නැහැ. අද අපි 4 දෙනා විතරයි ගෙදර ඉන්නේ. අපි 4 දෙනාට ඇති වෙන්නේ මේ විදිහට මේ ප්‍රමාණයට කැඳ ඇති වෙනවා. තව මේකට පොල් කිරිත් එකතු කරන නිසා ප්‍රමාණය වැඩි වෙනවා කොහොමත්. පොල් කිරිත් හොඳ උක්කු පොල් කිරි ටිකක් එකතු කරන්න. එතකොටම හරි රසයි. කැඳ හදද්දි තව මම කරන දෙයක් තමයි මේකට ලුණු දාන්නේ නැහැ. කැඳ එක හදලා ඉවර වෙනකන් ඒකට හේතුව මොකද්ද කියලා දන්නවද? ඇත්තටම ලුණු වල තියෙනනේ අයඩින්. අයඩින් මිශ්‍ර ලුණු අපි දැම්මට ඇත්තටම අයඩින් කියන වාෂ්පශීලී ද්‍රව්‍යයක්. එතකොට ඉතින් අපි හොදි ව්‍යංජන වලට දාලා ගොඩක් වෙලා රත් කරාම ඒ අයඩින් ටික වාෂ්ප වෙලා යනවා. ඉතින් අපිට හොඳටම අයඩින් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම මේකෙදි මුලින්ම ලුණු එකතු කරන්නේ. ඔන්න ඉතින් පොල් කිරි ටික දාලා පොල් කිරි ටික නටනකම්ම මේක ලිපේ හැඳි ගා ගන්න ඕනේ. හැඳි ගෑවේ නැත්තම් කැටි ගහනවනේ. කැඳ එකේ රස නැතුව යනවා. ඒ නිසා පොල් කිරි දාපු වෙලාවෙ ඉඳලා ওই විදිහට හැඳි ගන්න ඕන. පොල් කිරි ටික නැටුවට පස්සේ අපේ කැඳ කොළ ටික එකතු කරගන්න තියෙන්නේ. බලන්නකෝ හරි ලස්සන පාටට තියෙනවා. හේතුව තමයි අර පොල් දාලා කටුපු නිසා. ඒක මම මේකට ඉඟුරු චුට්ටකුත් අල්ල එකතු කරා. ඉඟුරු දැම්මහම ඇත්තටම මේක හරිම රසයි. තව ඕනනම් සුදු ලුණුත් දැම්ම හැකි. සුදු ලුණු රසට මම කැමති නෑ. කැඳ ඒක බොන්නේ. ඒ නිසා මම සුදු ලුණු එකතු කරන්නේ නැහැ. කරපිංච කොළ කොටපු ඉස්ම ටිකත් එකතු කරාපු වෙලාවෙ ඉඳලා ඉතින් මේක හැඳි ගන්න ඕනේ. නැත්තම් කැටි වෙලා කැඳ එකේ රස නැතුව යනවා. මේ වෙලාවේදී මම මේ රස බලන්නේ කැඳ එක රසයිද කියලා ලුණු තියනවද කියලා නෙමෙයි. ලුණු දාන්නේ ඇත්තටම ලිපෙන් බෑවට පස්සේ. මෙන්න මේ විදිහට එක සැරයක් නටාගෙන එනකොට මේක ලිපෙන් බා ගන්න ඕනේ. ඊට පස්සේ ටිකක් වෙලා ওই විදිහට හැඳි ගන්න ඕනේ. නැත්තම් මේකේ දිය ගතිය වගේ වෙන් වෙනවා. ඊට පස්සේ ඔන්න නිවුණට පස්සේ යම් ප්‍රමාණයකට ලුණු ටික දාලා කලවම් කරනවා. ගොඩාක් නිවෙනකන් ඉන්න එපා. එතකොට මේ ලුණු දිය වෙන්නෙත් නැහැනේ. ඊට පස්සේ ලුණු ඇද්ද බලලා ආයේ හරි පදමට හදා ගන්න ඕනේ. ඉතින් දැන් මේක තාම රස්නේ බොන්න බෑ. ඒ වුණාට ඉතින් මම වීදුරුවකට අයින් කරලා ඉවර වෙලා තව ටිකකින් බොනවා. ඒ එක්කම තව මේකට තව විශේෂ දෙයක් එකතු කරන්න ඕනේ. ඒ මොනවද? ඒක එකතු කරාම තමයි ඉතින් අපි බොන කැඳ එකේ ගුණේ තවත් වැඩි වෙන්නේ. මෙන්න මේවා. දෙහිවුෂ චුට්ටක්. ඒ කියන්නේ එතකොට තමයි කොළට තියෙන ගුණ අපේ ඇඟට ඉක්මනට උරා ගන්න ලේසි වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හරිම ලේසියෙන් කැඳ එකක් හදාගන්නේ. රසය ගුණය ඔක්කොම රැකෙන විදිහට ලස්සන පාටත් රැක ගන්න පුළුවන් මේ විදිහට හැදුවහම. ඉතින් රටේ ඉන්දියක් එක්ක මම මේ කැඳ ටික නම් බොනවා. මගේ channel එකේ මුල් කාලේ නම් දාලා ඇති එල්ලබටු කොළ වලින් හදන කැඳ මොනට කුඩුම්බිය කැඳ වගේ ඒවා. එහෙනම් ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලපුව ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ආයෙ අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ බලන්න එන්නම්. හැමෝටම බුදු සරණයි.